ආයුබෝවන් විලියම් ෂේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍ය අංක 5කින් සමන්විත වන විශිෂ්ට කෘතියක්. මේ වීඩියෝවෙන් අපි බලමු නාට්‍යයේ එක් අංකය තුල කතාව කොහොමද පියවරෙන් පියවර ඉදිරියට යන්නේ කියලා. පළමු අංකය කුමන්ත්‍රණයේ මූල බීජ වැපිරීම. නාට්‍ය පටන් ගන්නේ රෝමයේ ඇතිවන මත ගැටුම් එක්කයි. සීසර්ගේ නැගී එන බලය ගැන සාමාන්‍ය ජනතාවයි නිලධාරීන්ගේ අතර තියෙන්නේ දෙවිදියක අදහස්. මේකෙදි තමයි කුමන්ත්‍රණයේ මූලාරම්භය සිද්ධ වෙන්නේ. කැසියස් තම බුද්ධිය පාවිච්චි කරලා බ්‍රූටස්ව කුමන්ත්‍රණයට පටලවා ගන්න උත්සාහ කරනවා. ඒ අතරතුර සීසර් ජනතාව ඉදිරියේ තෙවරක්ම රජකම ප්‍රතික්ෂේප කළ ආකාරය කස්කා විසින් විස්තර කරනු ලබනවා. අවසානයේදී අద్භූත පෙරනිමිති සහ දරුණු කුණාටු සහිත භයංකාර රාත්‍රියක කුමන්ත්‍රණකරුවන් රහසිගතව එක් රැස්වීමෙන් පළමු අංකය අවසන් වෙනවා. දෙවන අංකය සැලසුම තහවුරු වීම සහ උගුල. මේ ප්‍රධාන අවධානය යොමු වන්නේ සීසර්ව ඝාතනය කිරීමේ සැලසුම අවසන් අදියරට ගෙන ඒමයි. රෝමයේ පොදු යහපත උදෙසා සීසර් මිය යා යුතුයි කියන තීරණයට බ්‍රූටස් එනවා. සීසර්ගේ බිරිඳ වන කැල්පර්නියා දකිනවා භයංකාර සිහිනයක්. ඇය සීසර්ට අඬමින් ඉල්ලා සිටිනවා අද දවසේ ගෙදරින් එළියට බහින්න එපා කියලා. ඒත් කුමන්ත්‍රණකරුවන්ගේ උපායශීලී සහ මිහිරි වචනවලට රැවටෙන සීසර් ඒ අවවාද නොසලකා හැර කැපිටෝල් මන්දිරයට යන්න එකඟ වෙනවා. තුන්වන අංකය නාට්‍යයේ කූටප්‍රාප්තිය සහ ඝාතනය. මෙන්න නාට්‍යයේ වඩාත්ම උද්වේගකර සහ තීරණාත්මක මොහොත. කුමන්ත්‍රණකරුවන් විසින් කැපිටෝල් මන්දිරය තුලදී සීසර්ව අමානුෂික ලෙස ඝාතනය කරනු ලබනවා. ඊට පස්සේ බ්‍රූටස් ජනතාව අමතා ඝාතනය සාධාරණීකරණය කරමින් කතා කරනවා. ඒත් ඊට පස්සේ වේදිකාවට නගින මාක් ඇන්ටනි ඉතාමත් දක්ෂ හැඟීම්බර සහ සූක්ෂම දේශනයක් පවත්වනවා. මේ ප්‍රබල දේශනය නිසා ජනතාව කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව දරුණු ලෙස ප්‍රකෝප වී කැරලි ගැසීමට පටන් ගන්නවා. සිව්වන අංකය බල අරගලය සහ අද්භූත දසුන්. සීසර්ගේ මරණයෙන් පසු රෝමයේ ඇතිවන දේශපාලන බල අරගලයේ මෙයින් දැකගත හැකියි. මාක් ඇන්ටනි ඔක්ටේවියස් සහ ලෙපිඩස් එක්ව ත්‍රිපුද්ගල පාලනයක් පිහිටුවාගෙන තමන්ගේ සතුරන් මර්ධනය කරන්න මිනිමරු ලයිස්තු සකස් කරනවා. මේ අතර වාරයේ බ්‍රූටස් සහ කැසිස් අතර මතභේදයක් ඇති වී ඔවුන්ගේ සම්බන්ධතාවයේ බිඳ වැටෙන අයුරුත් වඩාත්ම විශේෂ දෙයක් ලෙස සීසර්ගේ අවතාරයේ බ්‍රූටස් ඉදිරියේ පෙනී සිටීමත් මෙම අංකයේ දකින්න ලැබෙනවා. පස්වන අංකය ඛේදජනක අවසානය. නාට්‍යයේ අවසානයේ සනිටුහන් කරමින් ග්‍රීසියේ පිලිප්පි භූමියේදී තීරණාත්මක යුද්ධය ආරම්භ වෙනවා. යුද්ධයෙන් තමන් පරාජය වන බව වටහා ගන්නා කුමන්ත්‍රණකරුවන් වන කැසියස් සහ බ්‍රූටස් අවසානයේදී එකිනෙකා තම කඩු වලින් සිය දිවි නසා ගන්නවා. නාට්‍ය අවසන් වන්නේ මියගිය බ්‍රූටස්ගේ දේහය අසලට එන මාක් ඇන්ටනි මියගිය බ්‍රූටස් දෙස බලා ඔහු අනෙක් කුමන්ත්‍රණකරුවන් වගේ ඊර්ෂ්‍යාවෙන් නොව සැබවින්ම රෝමයේ යහපත වෙනුවෙන් ක්‍රියා කළ සියලු රෝමවරුන් අතරින් අතිශය ශ්‍රේෂ්ඨතම මිනිසා ලෙස ගෞරවයට පාත්‍ර කරමින්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ ජුලියස් සීසර් නාට්‍යයේ කතාවස්තුව බෙදිලා තියෙන ප්‍රධාන අංක 5 පිළිබඳවයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු ජුලියස් සීසර් නාට්‍යයේ ප්‍රධාන චරිත විශ්ලේෂණය පිළිබඳව.